同学们，大家好，欢迎你们来到 DP 教育平台。我是王老师。ඉතින් ඔන්න ඔයගොල්ලන්ට පොරොන්දු වුණා වගේම මම තවත් ලස්සන එපිසෝඩ් එකක් අරන් ඔයගොල්ලන්ගේ නිවහනට ඇවිල්ලා ඉන්නවා චීන භාෂාවේ රසමුසු තැන් කතා කරන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් අපි නතර වෙලා ඉන්නේ කොතනද කියලා. නේද? අපි ඉන්නේ 19 වෙනි පාඩමේ පුනරීක්ෂණ කොටසේ. ඉතින් අපි මීට පෙර දේශනයේදී 19 වෙනි පාඩමේ පුනරීක්ෂණ කොටසට අදාළව යම් දේවල් ප්‍රමාණයක් අපි ඉගෙන ගත්තා. ඒකෙදී ඔයගොල්ලන්ට මතක ඇති අපි ඉගෙන ගත්තා 19 වෙනි පාඩමේ අපි ඉගෙන ගත්ත ව්‍යාකරණ රටාව වලින් කොහොමද නැවතත් එකකින් විවිධාකාරයෙන් සෙන්ටෙන්සස් හදාගන්නේ, ඒවා භාවිත කරන විදිය නේද? වාක්‍ය විශාල ප්‍රමාණයක් අපි අරගෙන සාකච්ඡා කරා. ඒ වගේම මම ඔයගොල්ලන්ට කියලා දුන්නා කොහොමද ඔබ තව ඒ ව්‍යාකරණ රටාව භාවිතයෙන් එකම සෙන්ටෙන්ස් එක උනත් ගොඩාක් ක්‍රමවලට ලියන්න කියන දේ. මෙන්න මේ පුහුණුව කරලා අපි ඊළඟට ආවේ කොහොමද අපි සංවාද නිර්මාණය කිරීමේදී ඒ සංවාදවල තියෙන යම් කොටසක් වෙනුවට වෙනත් කොටසක් රීප්ලේස් කරලා නේද? ඒ වගේ සංවාද විවිධ අවස්ථා නිරූපණය කරන විදියට ඒ සංවාද වෙනස් කරගන්න විදිය. ඉතින් අන්න එතනින් තමයි අපි 19 වෙනි පාඩමේ අපේ පුනරීක්ෂණ කොටසේ පළමු කොටස, ඒ කියන්නේ අපේ 6 වෙනි කොටස 19 වෙනි පාඩමේ 6 වෙනි එපිසෝඩ් එක අවසන් කරේ. ඉතින් දැන් අද මම ලෑස්ති වෙලා ඉන්නේ ඔයගොල්ලන්ට එතනින් ඉදිරියට මේ දේවල් ටික සාකච්ඡා කරගෙන යන්න. ඉතින් අද අපි ලෑස්ති වෙලා ඉන්නේ 19 වෙනි පාඩමේ 7 වෙනි කොටස තමයි ආරම්භ කරන්න මේ විදියට. ඉතින් අපි එදා නතර කරපු තැනින් කලින් එපිසෝඩ් එකේ නතර කරපු තැනින් ඉදිරියට කතා කරගෙන යමු. ඉතින් ඔයගොල්ලෝ දන්නව එහෙනම් අපි දැන් ලෑස්ති වෙන්නේ අර මම කිව්වා වගේ සංවාද කොටස් වල ඇතුලේ තියෙන යම් කොටස් ඉවත් කරලා ඒ වෙනුවට වෙනත් කොටසක් අපි කොහොමද රීප්ලේස් කරන්න කියන එක තමයි අපි අද පුහුණු වීම කරන්නේ. ඉතින් හැමෝම මෙතනදී දැන් මාත් එක්ක මේවා පුහුණු වීම කරන්න අනිවාර්යයෙන්ම ඔබ මාත් සමග එකතු වෙලා වැඩ කරන්න ඕන. මේ දේශනය සම්පූර්ණයෙන්ම මේ පුනරීක්ෂණ කොටස තියෙන්නේ ඔයගොල්ලන්ට මාත් එක්ක පුහුණු වීම කරන්න. ඒ කියන්නේ මම උගන්වන යම් කොටසක් තියෙනවා නම් ඒ කොටස ඒ ටික ඉගෙනගෙන ඒ ටික ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා ඔයගලන්ට පුළුවන් වීඩියෝ එක මිනිත්තු කිහිපයකට පෝස්ට් කරලා තියන්න. පෝස්ට් කරලා ඉවර වෙලා ඔයගලන්ට පුළුවන් ඒ කොටසට අදාළව ගොඩක් සෙන්ටෙන්සස් හදලා ඒක පුහුණු වීම කරන්න. ඒක පුහුණු වීම කරලා තමයි අපි ඊළඟ කොටසට යන. ඊට පස්සේ තමයි නැවත මේ වීඩියෝ එක බලාගෙන යන්න ඕනේ. මොකද මේක නිකම්ම එක දිගට වීඩියෝ එක බලාගෙන ගියා කියලා ඔයගොල්ලන්ට ඒකෙන් ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්න ලැබෙන්නේ නැහැ. ඔබ මේක පුහුණු නොවුනොත්. ඉතින් මේ පුනරීක්ෂණ කොටසේ අරමුණ මං ඊටාම සියුම්ව ඊටාම හිමින් ඔයගොල්ලන්ට මේ දේවල් ටික පැහැදිලි කරගෙන යන්නෙත් ඒකයි. මොකද ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ දේවල් මාත් එක්කම පුහුණු වීම කරගෙන යා යුතුමයි. මොකද මම දන්නවා දැන් ඔයගොල්ලන්ට මේ සෙෂන් එකක් බලලා ඉවරුනාට පස්සේ බොහොම කලාතුරකින් තමයි කෙනෙක් දෙවෙනි වතාවට මේ සෙෂන් එකක් බලන්නේ. තාම කලාතුරකින් කෙනෙක් ඉන්නවා මේ වගේ සෙෂන් එකක් හම්බුනාම ඒක එකපාරක් බලලා එයාට ඔළුවට ගෙන නැත්නම් ආයෙසරයක් බලලා එහෙම කරගෙන යන අය ඉන්නව නැත්තේ නෑ. හැබැයි බහුතරයක් ඉන්නේ අනිවාර්යයෙන්ම මේක එකපාරක් බලලා ඊළඟ එපිසෝඩ් එක බලන්න යන අය. එතකොට පළවෙනි ටික මේ එපිසෝඩ් එකේ අපි කතා කරන දේවල් ටික නැවත බලන්න එතර උනන්දුවක් දක්වන්නේ නැති පිරිස තමයි බහුතරය ඉන්නේ. ඉතින් ඒක නිසා ඔයා මේ කරන වැඩේ එකපාරම හරියට කරගෙන ගියාම ඔයාට මොකද තියෙන වාසිය? ඔයා නැවත මේ වීඩියෝ එක බැලුවේ නැතත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මොකද ඒකට ඔයා උනන්දුවක් දක්වන්නේත් නැහනේ. එහෙම බලන්න පුළුවන් කෙනෙක්, එහෙම බලන පුරුද්දක් තියෙන කෙනෙක් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මාත් එක්ක මේ පුහුණුව කරගෙන යන වඩාත්ම හොඳම දේ තමයි, ඉෆෙක්ටිව්ම දේ තමයි මම මේක උගන්වගෙන යන අතරතුරම ඔබත් මාත් සමගම පුහුණු වීම කරගෙන යන එක. එතනයි භාෂාවක් ඉගෙනීමට තියෙන හොඳම ක්‍රමය. ගුරුවරයා සමගම ඔබත් ඉදිරියට යා යුතුයි. ගුරුවරයා සමගම ඔබත් ඉදිරියට යා යුතුයි. රයිට්? මේක වරද්ද ගන්න එපා. මොකද මේක ස්කිල් එකක්. මේක තවත් එක් විෂයක් නෙවෙයි. මම ඔයගොල්ලන්ට නිතරම කියන දෙයක් මේක චීන භාෂාව මේ භාෂාවක් කියලා කියන්නේ ලැන්ග්වේජ් කියලා කියන්නේම ස්කිල් එකක්. අපි පුරුදු පුහුණු කරලා අපි තුල ගොඩනගා ගත යුතු හැකියාවක්. එතකොට හැකියාවක් කියලා කියන්නේ අපි කොයිතරම් ඒක පුහුණු වීම කරනවාද කියන එක මත පදනම් වෙලා තමයි ඒ හැකියාව වර්ධනය වෙන්නේ. එතකොට හැකියාවක් වර්ධනය වෙන්න ඔබ ඒ දිහා බලාගෙන ඉන්න එකෙන් යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා.
හැබැයි වඩාත්ම වැඩිපුර මේකට බලපෑම සිද්ධ වෙන්නේ ඔබේ දිහා බලාගෙන ඉන්න එකෙන් හෝ ඒක දිහා ඒක අහගෙන ඉන්න එකෙන් විතරක් නෙවෙයි. ඔබත් එය පුහුණු කිරීමෙන් තමයි ඔබට වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මාත් එක්කම මේ පුහුණු වීම ටික ඔබ අඛණ්ඩව කරගෙන යන්න ඕන. එතකොට එක් දෙයක් මම පුහුණු කරලා අවසන් කරාට පස්සේ වීඩියෝ එක මදකට නතර කරලා ඒක ඔබ නැවත පාඩමේ ඉන්න ගමන්ම පුනරීක්ෂණය කරන්න. ඔබත් තව පුහුණු වෙන්න. විනාඩි 5ක් 10ක් අරගෙන ඒක පුහුණු වෙලා තමන්ගේ හොළුවට හොඳට ඒක ධාරණය කරගත්තට පස්සේ ඉතුරු කොටස බලන්න. එහෙම යනකොට ඔයාගේ මේ ස්කිල් එක මේ තියෙන හැකියාව ඉතා හොඳින් වර්ධනය කරගන්න අනිවාර්යයෙන්ම අවස්ථාවක් ඉඩකඩක් ලැබෙනවා. ඉතින් එහෙනම් මෙන්න මේ කිව්ව දේවල් ටිකත් ඔළුවේ තියාගෙනම අපි මේ පාඩමේ මාතෘකාව කීප සැරයක් කියවලා අපි ඉස්සරහට යමු. බලන්න. 中国话跟油画不一样。中国话跟油画不一样。中国话跟油画不一样。චීන සිතුවම් මේ තෙල් සිතුවම් වලට වඩා වෙනස්ය. චීන සිතුවම් තෙල් සිතුවම් වලට වඩා වෙනස්ය. 中国话跟油画不一样. ලස්සන වාක්‍ය රටාවකින් හදලා තියෙන්නේ. හරි. අපි යමු එහෙනම් ප්‍රැක්ටිසස් වලට. රයිට්. හැමෝම එහෙනම් ලෑස්ති වෙන්න මාත් එක්ක පුහුණු වීම කරන්න. නේද? පුහුණු වීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. භාෂාව කියන ගණිතේ පුහුණු වීම ඊටාම වැදගත්. හරි. අපි බලමු අද තියෙන ජූසින් තීහුවන්. ජූසින් කියලා කියන්නේ sentences. වාක්‍ය ජූසින් sentence structures. right? ජූසින් තීහුවන්. තීහුවන් කියලා කියන්නේ මොකද්ද? මාරු කරන. එකක් වෙනුවට තව දෙයක් මාරු කරනවා. එකක් වෙනුවට තව දෙයක් මාරු කරනවා. වෙනව රීප්ලේස් කරනවා. ඒක තමයි තීහුවන් කියලා කියන්නේ. තීහුවන් කියන්නේ රීප්ලේස්. right. අපි බලමු 你有什么爱好 මොකක්ද අහලා තින්නේ 你有什么爱好 你有什么爱好ඔයාට මොනවද තියෙන hobbies 爱好කියලා කියන්නේ hobbies වලට විනෝදාංශ 你有什么爱好 ඔයාට මොනවද තියෙන hobbies ඔයාට මොනවද තියෙන විනෝදාංශ 你有什么爱好 你有什么爱好 ඔයාට මොනවද තියෙන විනෝදාංශ කියලා ප්‍රශ්නයක් අහනවා නේද 你有什么爱好 දැන් 你有什么爱好විතරද 你妈妈有什么爱好 你爸爸有什么爱好 他有什么爱好 එහෙම අපිට අහන්න පුළුවන් නේ අපිට කමල් 有什么爱好 නිමල් 有什么爱好 මෙහෙම අහන්න පුළුවන් අපිට දැක්කද රයිට් නමක් උනත් දාන්න පුළුවන් ඊ විදිහට අපිට මොනවද තියෙන hobbies අපි අපේ මොලේ ට්‍රේන් කරන්න ඕන මේ භාෂාව විවිධාකාරයෙන් තේරුම් ගන්න. එතකොට තමයි අපේ අර භාෂාව ඇතුලේ තියෙන thinking එක අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන් වෙන්නේ. අපිට එතකොට භාෂාවත් එක්ක ක්‍රියේටිව්. එතකොට අපිට ටක් ගාලා මේ ස්ට්‍රක්චර් එකෙන් වෙනස් ආකාරයක දෙයක් නිර්මාණය කරගන්න අපේ මොලේ අපිට උදව් කරනවා. එයි අපි ඒ ට්‍රේනින් එක අපේ මොලේට කරලා තියෙන්නේ. අපි ඒක ට්‍රේන් කරන්නේ නැතුව අපිට ඒ දේ කරගන්න බෑ. දැන් මම නිකන් සරල උදාහරණයක් ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගොල්ලෝ දැන් අපි ක්‍රිකට් ගැන ගොඩාක් දෙනේ දන්නවනේ ලංකාවේ ක්‍රිකට් කිව්වම නොදන්න කෙනෙක් නැහැ ලංකාවේ. එතකොට ක්‍රිකට් වලදී ඔය මේ අපි මේකට කියනවා මේ ඔය හાર્ඩ් බෝල් අපි මේ සෙල්ලම් කරන අය ලෙද ප්ලේ කරන අය මේ ඒගොල්ලන්ගේ බැට් එකක් අලුතෙන් බැට් එකක් ගත්තම මොකද දැන් නම් ගොඩක් ඒවා මේක අලුතෙන් බැට් එකක් අරගෙන මේ සීසන් කරලාම එන්නේ සීසන් කරනවා කියලා කියන බැට් එකේ මේ බෝලයක් මෙහෙම බැට් එක පදම් කරනවා වගේ බෝලයක් පොඩ්ඩක් ගගහ මෙහෙම ඉන්නවා රයිට් එහම අපිට සීසන් කරගන්න පුළුවන් ඕක යන්ත්‍රානුසාරණියුත් දැන් කරනවා රයිට් මැෂින් භාවිත කරලා toy වැඩිම කරලා සීසන් කරලා එවනවා ඒතර මේ පදම් කිරීම ඇයි මේක කරන්නේ බැට් එකක් නිකම්ම හදලා හරිලි භාවිත කරලා ඒක හදලා ඉවරලා කෙලිම සෙල්ලම් කරන්න දෙන්න පුළුවන්. ඇයි පොඩ්ඩක් මේ පදම් කිරීමක් වගේ දෙයක් කරන්නේ? මොකද්ද මේ කරන්නේ? නේ? ඒ බෝලයක් අරගෙන ඒ බැට් එකේ වද්දලා මේ බැට් එක පොඩ්ඩක් සීසන් කරගන්නවා. බැට් එක පදම් කරගන්නවා. රයිට්? අපි ඒක ගොඩක් කරලා පදම් කරගන්නවා. එතකොට තමයි හොඳට ප්ලේ කරන්න පුළුවන්. එතකොට ප්ලේ එක හොඳයි. හොඳට බැට් කරන්න පුළුවන්. හොඳට බෝල් එකට ඒකේ තියෙන උපරිම එෆිෂියන්සි එක අපිට ගන්න පුළුවන්. රයිට්? අන්න ඒ වගේ තමයි භාෂාවක් අපි පුහුණු කරද්දිත්. අපි මොකද කරන්නේ? අපේ මසල් මෙමරි එක ට්‍රේන් කරන්න ඕන. මසල් මෙමරි එක ප්‍රැක්ටිස් කරන්න ඕන. අපි ඒක පුළුවන් තරම් කරලා තමයි අපිට භාෂාව එළියට ගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ අපි මොලේ ට්‍රේන් කරන්න ඕන. භාෂාවට හුරු කරන්න ඕන. තේරුණාද? භාෂාවට හුරු කරන්න ඕන. භාෂාවට හුරු කරන්න අපි ගොඩක් ඒ ප්‍රැක්ටිසස් කරන්න ඕන. ඒක තමයි මේ කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේකේ තියෙන මේ සබ්ජෙක්ට් එක චේන්ජ් කරගෙන අනිත් ටික ඒ විදිහට තියාගෙන ගොඩක් හිතන්න ගොඩක් වාක්‍ය හදන්න. ඔයගලන්ට දැන් පුළුවන් මේ වැඩේ කරන්න. රයිට්? 你有什么爱好 නේ? දැන් මම ඔයගොල්ලන්ට මෙතන දීපු
එකට නෙමෙයි මෙතනදී අදාළ වෙන්නේ. දැන් මෙතන මේ ලයිට් බ්ලූ කලර් එකකින් තියෙන කොටස තමයි මම චේන්ජ් කරන්නේ. හැබැයි ඔයගොල්ලන්ට ඒව විතරක් නෙමෙයි. මේක තුල තියෙන වෙනත් ඒවත් වෙනස් කර කර ඔයගොල්ලන්ට ලස්සනට සංවාදයක් හදන්න පුළුවන්. ඒකට ගැලපෙන්න මේකට ගැලපෙන්න මේක. එහෙම හදාගෙන ඉන්න පුළුවන්. දැන් නියෝෂම I have ඔයාට මොනවද තියෙන විනෝදාංශ? අපිට ඔයාට විතරක් නෙමෙයි. තායෝෂම I have එයාට මොනවද තියෙන විනෝදාංශ? නිමාමායෝෂම I have ඔයාගේ අම්මට මොනවද තියෙන විනෝදාංශ? නිපාපායෝෂම I have ඔයාගේ තාත්තට තියෙන විනෝදාංශ මොනවද? මෙන්න මේ විදියට අපිට පුළුවන් වාක්‍ය වෙනස් කරගන්න. ඒක තමයි අපි ජූසින් තිහුවන් කියලා කියන්නේ. තිහුවන් කරගන්නවා, රීප්ලේස් කරගන්නවා, right? එහෙම ගොඩක් ප්‍රැක්ටිස් කරනවා. ගොඩක් වාක්‍ය හදලා බලනවා. එතකොට අන්න අපිට පොඩි අයිඩියා එකක් එන අපේ මොලේ තේරුම් ගන්නවා. මෙහෙමත් පුළුවන් නේ. මේක මෙහෙමත් පුළුවන්. මේක මෙහෙම වෙනස් කරලා පුළුවන් නේ. ඒතර මේ අර්ථය ගන්නවා මෙහෙම. ඒ වගේ සිටුේෂන්ස් පිළිබඳ. දැන් අපි ওই වාක්‍ය හදන්න අපි මේ වගේ වාක්‍යයක් කියන්න මොකද වෙන්නේ? අපේ මොලේ ඇතුලේ බලන්න පොඩ්ඩක් දැන් නේ පාපායෝෂම I have කියවම නිකන් අර තාත් මේ සිටුේෂන් එක මැවිලා පේනවා. අපේ මොලේට පුළුවන් අර විෂුවලයිස් කරන්න. දේවල් විෂුවලයිස් කරනවා. අපි මොන හරි දෙයක් සෙන්ටෙන්ස් එකක් හදනකොට ඒ සෙන්ටෙන්ස් එකේ අන්තර්ගතය අපේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකට බලලා ඒ එක්ස්පීරියන්ස් එක අනුව අපිට යම් විෂුවල් එකක් දෙනවා. මෙන්න මේ විදිහට විෂුවලයිස් වුණාම ඊටාම හොඳින් අපිට මේක මතකයේ තියාගන්න පුළුවන්. right? ඒක ඔටෝමැටිකලි විෂුවලයිස් වෙනවා. අපි සෙන්ටෙන්ස් එකක් හදද්දී අපිට ඒක වෙන්නේ නියෝෂමයි හාව. ඒකත් නිකන් ඒකත් එක්ක ඉන්නකොට නේ අපිට නිකන් මොන වගේ සිටුේෂන් එකකද මේක භාවිත කරන්න පුළුවන්. කෙනෙක් මගේ යාළුවෙක් ඉස්සරහා මං කියනවා නියෝෂමයි හාව. තායෝෂමයි හාව. යාට මොනවද තියෙනවා? යා කියලා නිකන් අපිට නිකන් මොන හරි සිද්ධියක්ම වෙන්න පටන් ගන්නවා. ඒ වගේ විෂුවලයිස් වෙන්න පටන් ගන්නවා. ඒක අන්නේ தත්ත්වයට එනකම් මේ පුහුණු වීම කරන්න ඕන. ඊළඟට බලන්න. වෝසීහුවන් අන්න කියනවා වෝසීහුවන් මම කැමති ශ්වේ ඉගෙන ගන්න චොංගුෝහා. චොංගුෝහා කියලා කියන්නේ චීන සිතුවම්. චීන චිත්‍ර. Chinese painting කියන අදහස. මම කැමති ඉගෙන ගන්න Chinese painting. චීන සිතුවම් චීන චිත්‍ර ඉගෙන ගන්න කැමති. චීන චිත්‍ර අඳින්න ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නේ. right? දැන් අපි යන්නේ මේ ශුවේ කියන එක. ශුවේ කියන්නේ to learn study ක්‍රියාපදයක්. චොංගුහා කියලා කියන්නේ noun එකක්. ඒක තමයි මේකේ object එක. Chinese painting චීන සිතුවම්. right? okay. ඊළඟට බලන්න. වෝගනි ඊයන් අන්න අපි කලින් ඉගෙන ගත්ත අපි කලින් පුනරීක්ෂණය කරා. වෝගනි ඊයන් මම ඔයාලට සමානවම සීහුවන් කැමති මොකටද ශුවේ චොංගුහා ඉගෙන ගන්න චීන සිතුවම්. මම ඔයා වගේම කැමති චීන සිතුවම් ඉගෙන ගන්න. මම ඔයා වගේම කැමති චීන සිතුවම් ඉගෙන ගන්න. right? ඒතර මම විතරක්ද ඔයා වගේම කැමති. තා ගනි ඊයන් සීහුවන් ශුවේ චොංගුහා. එහෙනම් අපිට කියන්න පුළුවන් නේ. මේ වෙනස් කර කර හදලා බලන්න පුළුවන්. අපි එහෙනම් මේකේ දැනට මේකේ තියෙන මෙන්න මේ ලානිල් පාට එහෙම නැත්නම් ලයිට් බ්ලූ කලර් එකෙන් තියෙන මෙන්න මේ කොටස විතරක් ඉවත් කරලා මෙන්න මේ බොක්ස් එක ඇතුලේ තියෙන දේවල් ගෙනල්ලා මේක අපි ප්‍රතිනිර්මාණය කරගමු. right? okay. හැමෝම එකතු වෙන මාත් එක්ක මුලින්ම අපි මේ වචන ටික තේරුම් ගමු. පළවෙනි වචනේ තියෙනවා තා කියලා කියන්නේ මොකද්ද? තා කියලා කියනවා නිකම් පහර දෙනවා, ප්ලේ කරනවා, සෙල්ලම් කරනවා මේ වගේ අර්ථ තියෙනවා. තයිජි චුවන් කියලා කියන්නේ මොනවද? තයිජි බොක්සින් කියලා කියනවා. තයිජි බොක්සින්. මේක ඇවිල්ලා චීනයේ තියෙන මාෂල් ආර්ට් එකක් ඉස්සර කාලේ නම් දැන් නම් ශාරීරික සුවතා ව්‍යායාමයක් විදිහට භාවිත කරනවා. තයිජි චුවන්. ඊළඟට ට්‍රං කියලා කියන්නේ ගායනා කරනවා සිං ක්‍රියාවක්. ජින්ජු කියලා කියන්නේ බීජිං ඔපෙරා. කයි කියලා කියන්නේ මේක නිකන් to drive පදවනවා to open මේ වගේ අර්ථ තියෙනවා. විහිළු වගේ දේවල් කරනවටත් කයි කියලා භාවිත කරන ක්‍රියාව විදියට. වංශියාව කියන්නේ විහිළුව. එතකොට කයි වංශියාව විහිළුවක් කරනවා. කන් බලනවා දියන්යින් චිත්‍රපටි. කන් දියන්යින් බලන චිත්‍රපටි. right? අපි එනම් මේ ටික තීහුවන් කරමු මෙන්න මේක ඇතුළට. අපි බලමු. මෙන්න මෙහෙම වෙනවා. right? නියෝෂම I have වට මොනවද තියෙන විනෝදාංශ නේද? පස්සේ මම තේරුම කියන එක ටිකක් අඩු කරන්නම්. වසීහුවන් තා තයිජි චුවන්. වසීහුවන් තා තයිජි චුවන්. වගනි ඊයන් සීහුවන් තා තයිජි චුවන්. මෙන්න මෙතනත් අපිට වෙනස් කරගන්න වෙනවා. වගනි ඊයන් සීහුවන් තා තයිජි චුවන්. මම ඔයා වගේම තයිජි චුවන් ප්ලේ කරන්න කැමතියි. ඊළඟට බලන්න. 你有什么爱好？我喜欢唱京剧. මම කැමති බීජිං ඔපෙරා ගායනා කරන්න.
我跟你一样喜欢唱京剧. මම ඔයා වගේම බීජිං ඔපෙරා ගායනා කරන්න කැමතියි. 你有什么爱好? 我喜欢开玩笑. මම කැමති විහිළු කරන්න. 我跟你一样喜欢开玩笑. මම ඔයා වගේම විහිළු කරන්න කැමතියි. right? ඊළඟට 你有什么爱好? 我喜欢看电影. මම කැමති චිත්‍රපටි බලන්න. 我跟你一样喜欢看电影. මම ඔයා වගේම චිත්‍රපටි බලන්න කැමතියි. දැක්කද? අන්න අපි වෙනස් කරා. දැන් බලන්න සන්දර්භ හතරකට අපි චේන්ජ් කරා මේක. වෙනස් කරා. අවස්ථා හතරකට අපි වෙනස් කරා. මොනවාද? එක්කෙනෙක් කැමති තයිජි චුවන් ප්ලේ කරන්න. එක්කෙනෙක් කැමති ජින්ජු මේ ගායනා කරන්න. ඔපෙරා ගායනා කරන්න. තව කෙනෙක් කැමති විහිළු කරන්න. තව කෙනෙක් කැමති චිත්‍රපටි බලන්න. දැක්කද? සිද්ධි හතරකට අපි වෙනස් කරා මේ එකම වාක්‍ය කොටස. පොඩි දේවල් ටිකක් අපි වෙනස් කරා. මේ අපි ඉගෙන ගත්ත දේවල්. මේ විදියට තමයි අපි වාක්‍ය ගොඩක් නිර්මාණය කරගන්න ඕන. ඔය වගේ එක සෙන්ටෙන්ස් එකක් හදාගත්ත මේකේ වෙනස් කරන්න පුළුවන් දේවල් අරගෙන අපි වෙනස් කරලා බලන්න ඕන. ඒකේ අර්ථය මොන වගේ දෙන්නේ කියන එක. අපි උත්සාහ කරලා බලන්න ඕන. සමහර දේවල් නොගැලපෙන්න පුළුවන්. සමහර වෙලාවට වරදින්න පුළුවන්. අපි හිතන්න ඕන. එතකොට ඒකේ අර්ථය හිතන්න ඕන. දැන් මම ඔයගොල්ලන්ට මේක කියලා මම මේකේ මීනින් එකක් කිව්වනේ. මම ඒකේ අර්ථයත් හිතනකොට මොකද වෙන්නේ? අපිට තේරුම් ගන්න පුළුවන් අපි මෙහෙම දේවල් කියනවා නේද ඇත්තටම. අපි මෙන්න මේ වගේ දේවල් නම් කියන්නේ නැහැ නේද? එහෙනම් මම තව ටිකක් මේක හොයලා බලන්න ඕන. මේක චීන භාෂාවෙන් කියන්න පුළුවන්ද මෙහෙම? හරිද වැරදිද? ටිකක් හොයලා බලන්න. ඒ කියන්නේ ඔයා යම් දෙයක් උත්සාහ කරාම ඒ දේ ඔයාට එනවා නම් යම් කිසි අපි කියන පොඩි ඩවුට් එකක් එනවා නම් මේක වැරදිද දන්නේ නැහැ. අන්න එතකොට අපි ඒක හොයනවා. ඒක හරිද වැරදිද කියන එක. එතකොට මොකද වෙන්නේ? ඒක ඇත්තටම වැරදි නම් එහෙම භාවිතයක් චීන භාෂාවේ නැත්නම් අපිට ඒක හොයාගන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ දේවල් හොයාගන්න නේද? ඩික්ෂනරිස් පාවිච්චි කරන්න පුළුවන්. යා වීඩියෝස් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ දේවල් හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඊටාම පහසුයි. දැන් ලෝකෙ ඊටාම තාක්ෂණික වශයෙන් ඊටාම දියුණු මට්ටමක ඉන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක ඔයගොල්ලන්ට මේ වගේ දේවල් හොයාගන්නවා කියන එක ඊටාම පහසුයි. නේද? අන්තර්ජාලය හරහා ඒ දේවල් කරගන්න පුළුවන්. හරි. ඉතින් එහෙම කරාම මොකද වෙන්නේ? ඒ හා සම්බන්ධ වෙච්ච තව ගොඩාක් දේවල් වලට ඉගෙන ගන්න ලැබෙනවා. එහෙම තමයි අපි දැනුම වැඩි කරගන්නේ. එකක් හොයන්න අපි මහන්සියක් දරනකොට ඒකත් එක්ක ගොඩක් දේවල් අපිට මුණ ගැහෙනවා. ඒක නිසා තමයි නිවැරදි දේ අපි නිවැරදි එක දෙයකට වැඩිය අපිට වැරදි දෙයක් සිද්ධ වුණොත් එහෙම ඒකෙන් ඉගෙන ගන්න තියෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ලර්නින්ග්ස් වැඩි ඒක ඇතුලේ. ඉගෙන ගන්න තියෙන ප්‍රමාණය වැඩි. අපිට වෙන වැරදීම් වලින් ඉගෙන ගන්න තියෙන ප්‍රමාණය වැඩි. අපිට හරියන දෙයකින් වැඩි. හරි? හරි දෙයක් හරි ගියොත් අපි එතනින් එහා එක හිතන්නේ නැහනේ. ඒක හරි. එතනින් එහාට අපි ඒ ගැන හිතන්නේ නැහැ. හැබැයි වැරදුනොත් ඒ වැරද්ද මොකද්ද? ඇයි ඒක වැරදුනේ? එහෙනම් ඒක කොහොමද හරි ගස්සන්නේ? ඒක හරි ගස්සනවා නම් ඒකට තව මොනවද තියෙන්නේ වගේ ඒවා. එහෙම ගොඩක් දේවල් අපි හොයාගන්න. එතකොට බලන්න ගොඩාක් දැනුමක් එකතු වෙනවා. වැරදීම් තුලින් ඉගෙන ගන්න ලැබෙන ප්‍රමාණය වැඩි. අපිට නිවැරදි වීම හරියට කරන දේ ඇතුලින් ඉගෙන ගන්න ලැබෙන ප්‍රමාණයට වැඩි. right? දෙයක් හරි ගියොත් එතෙන් එහාට අපි ඒ ගැන හිතන්නේ නැහැ. ඒකයි. right? ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ වැරදුනාට බය වෙන්න එපා. වැරදුනාට කමක් නැහැ. උත්සාහ කරා. හරි ගියොත් එකපාර good නියමයි. වායි තාම වේගෙන් ඉගෙන ගන්නවා. අනිත් අයට වැඩිය. හැබැයි ඔයාට වැරදුනොත් මොන හරි දෙයක් ඔයා අනිත් අය තරම් වේගෙන් ඉගෙන ගන්නේ නැති වුණත් ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්න. තේරුණාද? ඒ නිසා වැරදි වෙනවට මේකේ බය වෙන්න එපා. ඒක නිවැරදි කරගෙන යන්න. right. අපි යමු ඊළඟ එකට. ඊළඟ එකේ බලන්න අපි ඉස්සෙල්ලා මේ සංවාද කොටස පොඩ්ඩක් බලමු. 昨天你读完脸了，多长时间？昨天ඊයේ你ඔබ 读完脸 ව්‍යායාම කළා. 多长时间？කොච්චර වෙලාවක් ව්‍යායාම කරා? 多长时间？how long？කොපමණ කාලයක්? ඊයේ ඔබ කොපමණ කාලයක් ව්‍යායාම කළාද? හරිද? ඊළඟට කියනවා 昨天我අනිත් එක්කෙනා කියනවා 昨天我ඊයේ මම 只练习了 只කියන්නේ only පමණයි විතරයි 只练习了 练习කියන්නේ පුහුණු වුණා ප්‍රැක්ටිස් කළා 练习了半个小时කියන්නේ පැය භාගයයි 半个小时පැය භාගයක් පමණක් පුහුණු වීම කළා. හරිද?
今天你锻炼了多长时间了？今天 today ada 你锻炼了 mana බලන්න 今天ada 你锻炼了多长时间了 ල දෙකක් දාලා දිනවා. එහෙනම් මොකද මේ තියෙන්නේ? ඔයා අද කොපමණ කාලයක් තිස්සේ පුහුණු වීම කරනවාද? ඔබ අද කොපමණ කාලයක් තිස්සේ පුහුණු වීම කරනවද? ඒ කියන්නේ දැන් මේ පුහුණු වීම අතරතුර ඉන්නේ. 今天我锻炼了1个小时了。今天我锻炼了1个小时了。අද මම දුවන් ල පුහුණු වීම කරනවා 1个小时了 ල දෙක තියෙන නිසා පැය 1个小时කියන්නේ පැයක් 1个小时පැයක් තිස්සේ මොනවද කරන්නේ පුහුණු වීම කරනවා ලියන්සි මේ දුවන් ලියන් ව්‍යායාම කරනවා පුහුණු වීම කරනවා නා ව්‍යායාම කරනවා එක්සර්සයිස් කියන එක ගන්නකො දුවන් ලියන් කියන එකට පුහුණු වීම කියලා කියන්නේ මේ ව්‍යායාම වගේ දේවල් කරනවා ඒකට තමයි දුවන් ලියන් 今天我锻炼了1个小时了මම අද පැයක් තිස්සේ ව්‍යායාම කරනවා right okay දැන් ඔන්න බලන්න අපිට මෙතන වෙනස් කරන්න තියෙනවා මෙතන දුවන් ලියන් ව්‍යායාම කරනවා 1个小时පැයක් කියන එක අපි බලමු මෙතන තියෙන්නේ මොනවද කියලා මුලින්ම තියෙනවා පාව කියලා කියන්නේ දුවනවා පාව කියන්නේ දුවනවා 1个小时පැයක් යෝ කියලා කියන්නේ පිහිනනවා යෝ පිහිනනවා 45分钟මිනිත්තු 45ක් zou ඇවිදිනවා 1个半小时 ඉදියම් වූ කියලා කියන්නේ 1个半小时 1.5 කියලා කියන්නේ 小时කියන්නේ පැය එතකොට 1.5 කියලා කියන්නේ පැය විනාඩි 30යි 1个半小时කියලා අපි කියනවා සංගුවන් යමක් විසිට් කරනවා මොන හරි දෙයක් නරඹනවා විසිට් කරනවා ලියංග ශාවුෂ පැය දෙකක් ලියංග ශාවුෂ පැය දෙකක් දැන් අපි බලමු එහෙනම් මේ ටික රීප්ලේස් කර වාක්‍ය හදාගෙන යන්න රයිට් හැමෝම එකතු වෙන්න මාත් එක්ක මේ ටිකට වාක්‍ය හදාගෙන යන්න රයිට් පළවෙනි එක බලන්න 昨天你跑了没跑了多长时间 ඊයේ ඔයා කොච්චර මේ වෙලාවක් දිව්වද 昨天我只跑了半个只跑了半个小时හරිද 半个小时පැය භාගයක් 今天你跑了多长时间了 අද යා කොච්චර වෙලාවක් තිස්සේ දුවනවද 今天我跑了1个小时了 今天我跑了1个小时了අද මම පැයක් තිස්සේ මේ දුවනවා පැයක් තිස්සේ දුවනවා පාව ඊළඟට දෙවෙනි එක යෝ පීනනවා 昨天你游了多长时间 ඔයා ඊයේ කොච්චර වෙලාවක් පීනුවද 昨天我只游了半个小时 ඊයේ මම පැය භාගයක් පීනුවා 今天你游了多长时间了 ඔයා අද කොච්චර කාලයක් තිස්සේ පීනනවද 今天我游了45分钟了අද මම විනාඩි 45ක් තිස්සේ පීනනවා කියන දවස් රයිට් ඊළඟට zou 昨天你走了多长时间 ඊයේ ඔයා කොච්චර වෙලාවක් ඇවිද්දද 昨天我只走了半个小时 ඊයේ මම පැය භාගයක් ඇවිද්දා 今天你走了多长时间了 ඔයා අද කොච්චර වෙලාවක් තිස්සේ ඇවිදිනවද 今天我走了1个半小时了අද මම පැයකමාරක් තිස්සේ ඇවිදිනවා 昨天你සංගුවන්了多长时间 ඔයා ඊයේ කොපමණ කාලයක් විසිට් කරාද එතන බැලුවද නරඹුවද 昨天我只සංගුවන්了半个小时 ඊයේ මම පැය භාගයක් ඒක නරඹුවා විසිට් කරා එතන 今天你සංගුවන්了多长时间了ඔයා අද කොච්චර වෙලාවක් තිස්සේ එම ස්ථානයේ නරඹනවද කොහෙද නරඹනවද 今天我සංගුවන්了2个小时了අද මම පැය දෙකක් තිස්සේ එම ස්ථානයේ නරඹනවා රයිට් මෙන්න මෙහෙම හදාගන්න පුළුවන් දැක්කද අපි වෙනස් කරා මේ ඇක්ෂන් එකයි ටයිම් එකයි ඇක්ෂන් එකයි ටයිම් ඩියුරේෂන් එකයි අපි වෙනස් කරමින් අපිට පුළුවන් වුණා මේක වෙනස්ම ආකාරයේ අවස්ථා 4කට නැවතත් ගොඩනගා ගන්න. එතකොට බලන්න ඒ වගේ ඕගොල්ලන්ට ගොඩාක් දේවල් ගන්න පුළුවන් තව ගොඩක් දේවල් ගන්නවා. තව කරන දෙයක් දැම්මා. ඒකට කරන වෙලාවක් දාලා ඕගොල්ලන්ට තව ගොඩාක්
sentences හදාගෙන යන්න පුළුවන්. දැන් අර ඔයගලන්ට පුළුවන් අර මම අද පාඩම ආරම්භයේදී කිව්වා වගේම ඔයගලන්ට පුළුවන් පොඩ්ඩක් මේ වීඩියෝ එක පෝස් කරලා විනාඩි 10ක් විතර අරගෙන තව ඔයාගේ මහන්සියෙන් ඔයා කල්පනා කරලා ඇක්ෂන් එකක් ටයිම් ඩියුරේෂන් එකක් හදාගෙන මේකට රීප්ලේස් කරලා බලන්න. රයිට්? එහෙම හදලා බලන්න පුළුවන්. හරි. ඕකේ. අපි එහෙනම් ඉස්සරහට යමු. බලමු ඊළඟට මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. රයිට්. ඊළඟට අපිට තියෙනවා මෙන්න බලන්න පුහුණු වෙන්න තවත් ඒ වගේම දේවල් දෙකක්. හරි? අපිට තියෙන්නේ ජූසින් තීහුවන්. රයිට්. අපි බලමු එහෙනම් මේ ජූසින් තීහුවන් දෙකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. පළවෙනි එක බලන්න. 你做好联系了没有？你做好做කියන්නේ කරනවා 你做好ඔයා කළාද 联系了 联系කියලා කියන්නේ පුහුණු වීම කියන අදහසම තමයි.联系පුහුණු වීම practices 联系පුහුණු වෙනවා practice කරනවා කියන අදහස. බලන්න 你做好联系了没有？ඔයා පුහුණු වීම කළාද? කලේ නැද්ද? මේ ලමෙයෝ කියලා මෙතන හදාගෙන දෙන ප්‍රශ්න වාචී රටාව ලමෙයෝ. නැද්ද කියන අදහස දෙන්නේ නේ. නැද්ද කියන එක අපි ඔක ඉගෙන ගත්තා. 你做好联系了没有？你做好联系了没有？你做好联系了没有？ඔයා මේ practices පුහුණු වීම කරේ නැද්ද කියලා අහනවා. ඊළඟට කියනවා 还没有做好呢？还没有做好呢？තාම කලේ නැහනේ. 还没有තාම සුහාන් තාම කරේ නෑනේ. අපි ඉගෙන ගත්තේ ඒවනේ. 你已经做了 ඔයා දැනටමත් කරලා 多长时间的දුවන් ලියන්න. ඔයා දැනටමත් 多长时间的කොපමණ කාලයක් තිස්සේ මොනවද දුවන් ලියන්න. කොපමණ කාලයක් තිස්සේ ව්‍යායාම කරනවාද? 我已经做了50分钟的දුවන් ලියන්න. මම දැනටමත් 50 分钟මිනිත්තු 50ක් තිස්සේ ව්‍යායාම කරමින් ඉන්නේ. මම දැනටම විනාඩි 50ක් තිස්සේ ව්‍යායාම කරමින් ඉන්නේ. දැකද? විනාඩි 50ක් තිස්සේ තාම කරමින් ඉන්නේ. ල දෙකම දාපු ගමන් මොකද වෙන්නේ? ඒ කාලය තිස්සේ කරමින් ඉන්නවා කියන අදහස තමයි දෙන්නේ. රයිට්. අපි දැන් බලමු මේකේ අපිට ජූසින් තීහුවන් කරන්න තියෙන මෙන්න මේ දෙක. මේකයි. හැබැයි ඕකට ගැලපෙන්න අපි මේ යටේවත් සමහර විට වෙනස් කරගන්න පුළුවන්. මේ අවශ්‍ය වෙයි අපිට. අපි බලමු. ඒවා වෙනස් කරන්න අවශ්‍ය දැන් තිබෝ වෙනස් කරමු. හරි බලන්න පළවෙනි එක තියෙනවා හුවා කියලා කියන්නේ චිත්‍ර අඳිනවා කියන ඇක්ෂන් එක විදිහට ගන්න පුළුවන්. හුවා කියලා කියන්නේ චිත්‍ර. ෆන් ඊ කියලා කියන්නේ පරිවර්තනය කරනවා. interpret or translate to translate කියන එක පරිවර්තනය කරනවට කියනවා ෆන් ඊ කර්වන් අන්න පරිවර්තනය කරන්නේ මොනවාද? කර්වන් කියලා කියන්නේ ටෙක්ස්ට් එක ඩයලොග් එක පාඩම කර්වන් පාඩම. සිය කියන්නේ to write ලියනවා. සිය ශංස අපි හැම පාඩමකම ඉගෙන ගන්නවා. ශංස කියලා කියන්නේ අලුත් වචන. ශංස සිය ශංස අලුත් වචන ලියනවා. සිය ශංස තියන් කියලා කියන්නේ ෆිල් කරනවා පුරවනවා. ඔය හිස්තම වගේ දේවල් පුරවනකොට කියන්නේ තියන් කියන්නේ ෆිල් කරනවා. තියන් බියාව් කියලා කියන්නේ ෆෝම් එකට අපි කියන ඇප්ලිකේෂන් ෆෝම් කියලා කියන්නේ මොනවාද අපි කියන්නේ ෆෝම් එකක් ෆිල් කරනවා කියලා. එන fill in the blanks or fill in the form වගේ දස තමයි මේ අරගෙන තියෙන්නේ. ෆෝම් එකක් බියාව් කියලා කියන්නේ ෆෝම් එකක්. ඇප්ලිකේෂන් ෆෝම්ස් වලට වගේ ෆෝම් එකක්. ඒ ෆෝම් වලට තමයි බියාව් කියලා කියන්නේ. පරීක්ෂා කරනවා. කියන්නේ පරීක්ෂා කරනවා. චෙක්. චදියන් කියලා කියන්නේ ඩික්ෂනරි එකට. චදියන් කියලා කියන්නේ ඩික්ෂනරි. එතන මොකද්ද මේ කරන්නේ? චදියන් පරීක්ෂා කරනවා ඩික්ෂනරි එක. චදියන් එක ඩික්ෂනරිය පරීක්ෂා කරනවා. ශබ්දකෝෂය පරීක්ෂා කරනවා. දැන් ඔන්න බලන්න අපි මේකට දැන් දාගන්න යන්නේ මේ ටික අපි අර්ථයන් එක්ක සාකච්ඡා කරගෙන යමු. ඔයගොල්ලන්ට ඔන්න දැන් මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන් guys. මොකද්ද? මේ වීඩියෝ එක දැන් නතර කරන්න. නතර කරලා ඉවරලා ඔයගොල්ලෝ විනාඩි 10ක් විතර අරගෙන ඉස්සරලා මේක තීහුවන් කරලා බලන්න. මෙතන තියෙන ටික තීහුවන් කරලා ඒකේ මීනින් එක මොකක්ද කියලා කල්පනා කරන්න. අන්න ඒ ටික ඔයා කරලා ඉවර වෙලා නැවත
මේක ප්ලේ කරලා කන්ටිනියු කරන්න මම ඔයගොල්ලන්ට දැන් මේ ටික කියලා දෙන ගමන් තමයි ඉස්සරහට යන්නේ රයිට් එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයා දැන් හදලා තියෙන ඒ sentences ටික ඔයා මේක T1 කරලා modify කරපු ටික මම කියන එකට සමාන වෙනවද ඔයා තේරුම් ගත්ත අර්ථය හරිද නිවැරදිද මේ දේවල් ඔයාට හොඳ අදහසක් ගන්න පුළුවන් දැන් මම මේක පැහැදිලි කරාට පස්සේ අපි එහෙනම් මේක කන්ටිනියු කරමු 你画好画了没有 ඔයා ඇඳලා ඉවර නැද්ද චිත්‍රය කියලා යහන්නේ ඔයා චිත්‍රය ඇඳලා ඉවර නැද්ද 还没有画好呢 තාම ඇඳලා ඉවර නෑනේ මම දැනටමත් 画了ඇඳලා ඔයා දැනටමත් 你已经画了多长时间的画了画කියන්නේ චිත්‍රය ඔයා චිත්‍රය කොච්චර කාලයක් තිස්සේ අඳින්න දැනටමත් 我已经画了50分钟的画了මම දැනටමත් විනාඩි 50ක් තිස්සේ චිත්‍රය අඳින්න ඉන්නේ ඒක තමයි මේකේ තියෙන්නේ right ඊළඟට දෙවෙනි එක funny curve 你 funny how curve 了没有 ඔයා පාඩම පරිවර්තනය කරලා ඉවර නැද්ද 还没有 funny how 呢 තාම පරිවර්තනය කරලා ඉවර නෑනේ 你已经翻译了多长时间的课文了 ඔයා දැන් කොච්චර දැනටමත් කොච්චර වෙලාවක් තිස්සේ පාඩම පරිවර්තනය කරමින් ඉන්නේ 我已经翻译了50分钟课文了මම දැනටමත් විනාඩි 50ක් තිස්සේ පාඩම පරිවර්තනය කරමින් ඉන්නේ ඊළඟට තුන්වෙනි එක 写生词අපි බලමු 写ලියනවා 生词 අලුත් වචන 你写好生词了没有 ඔයා අලුත් වචන ලියලා ඉවර නැද්ද 还没有写好呢 තාම ලියලා ඉවර නෑනේ 你已经写了多长时间的生词了 ඔයා දැන් දැනටමත් කොපමණ වේලාවක් තිස්සේ චීන වචන මේ අලුත් වචන ලියමින් ඉන්නවාද 我已经写了50分钟的生词了මම දැනටමත් මිනිත්තු 50ක් තිස්සේ අලුත් වචන ලියමින් ඉන්නේ දැන් බලන්න අලුත් වචන ලියනවා දැන් සම්පූර්ණ වෙනස් වුණානේ T1 කරාට පස්සේ එතන තියෙන අර සිනාරියෝ එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා රයිට් සිටුේෂන් එක වෙනස් වුණා අපි බලමු ඊළඟ දින තියන් බියාව 你填好表了没有 ඔයා ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරලා ඉවර නැද්ද 还没有填好呢 තාම ෆිල් කරලා ඉවර නෑනේ 你已经填了多长时间的表了 ඔයා දැනටමත් කොපමණ කාලයක් තිස්සේ මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරමින් ඉන්නවාද 我已经填了50分钟的表了මම දැනටමත් විනාඩි 50ක් තිස්සේ මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරමින් ඉන්නේ ඔන්න අන්තිමට ගියා 查字典你查好字典了没有 ඔයා මේ ඩික්ෂනරි එක පරීක්ෂා කරලා ඉවර නැද්ද 还没有查好呢 තාම පරීක්ෂා කරලා ඉවර නෑනේ 你已经查了多长时间的字典了 ඔයා දැනටමත් කොපමණ කාලයක් තිස්සේ ඩික්ෂනරි එක පරීක්ෂා කරමින් ඉන්නවද 我已经查了50分钟字典50分钟的字典了මම දැනටමත් විනාඩි 50ක් තිස්සේ ඩික්ෂනරි එක පරීක්ෂා කරමිනුයි ඉන්නේ මෙන්න මෙහෙම අපිට ඔන්න මේ ටික T1 කරලා හදා ගන්න පුළුවන් guys බලන්න T1 කරා මේ ටික ඇවිල්ලා මේකට දාගත්තා දැන් ඔයගොල්ලෝ මොකද ආපහු කරන්න ඕන පොඩි වෙලාවකට මේක පෝස් කරා දැන් ඔයගොල්ලෝ මේකට තවත් අවම මේ වගේ T1 කරන්න පුළුවන් විදිහට මේ සෙට් එක සෙට්ස් 4ක් හෝ 5ක් ඔබ දැන් ඉදිරියට පුහුණු වීම කරලා මේ පාඩම කන්ටිනියු කරමු හොඳයි
එහෙනම් ඔන්න ඒ ටික ඔයගොල්ලෝ අලුතෙන් හදපු ඒ sentences ටිකත් හොඳට අධ්‍යයනය කරලා අපි ඉස්සරහට යමු. right. okay. එහෙනම් බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ කියනනම් බලන්න ඔයගොල්ලන්ට පේනවා ඇති ටිකක් මේ අපිට වැඩිපුර ටිකක් තියෙනව නේද මේ? ඔයගොල්ලන්ට පේනවා ඇති මේ box එක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා නේ. 1 2 3 අපි චයිනීස් වලින්ම ගණන් කරමු. ඊ ආ සාන් ස වෝ වු වුගස එක සෙට් එක වචන පහක් තියෙනවා. වුගස නේ. ඊ ආ සාන් ස වෝ වුගස 총有5个字一群有5个字一群有5个字නැත්නම්一组有5个字一组有5个字වචන පහක් තියෙන එක group එකක right sets ඒ වගේ sets කීයක් තියෙනවද ඊ ආ සාන් ස වු පහක් තියෙනවා ඒ කියන්නේ අපිට මේක තීහුවන් කරලා ක්‍රම පහකට සිනාරියෝස් පහකටම මේ දේවල් හදා ගන්න පුළුවන් right okay නියමයි හොඳ ප්‍රැක්ටිස් එකක් අපි පුහුණු වීම කරමු බලන්න මෙතන තියෙනවා sentence තුනක් ඇවිල්ලා තියෙනවා සංවාදය තුලේ බලමු 你排队排的多长时间你排队排了多长时间ඔයා 排队කියලා කියන්නේ පොලිම පොලිමකට හැදෙනවට අපි කියනවා 排队කියලා 排队පොලිමකට හැදෙනවට කියනවා 排队පොලිමකට හැදෙනවට කියනවා 排队 排了පොලිමකට හැදිලා තියෙනවා 排了ඒක හැදිච්ච එක හැදිලා තියෙනවා පොලිම 多长时间ල කොපමණ කාලයක් පොලිමට හැදුනද පොලිමේ හිටියද කියන අදහස මේ අහන්නේ. ඔයා පොලිමේ කොපමණ වෙලාවක් පොලිං ගහලා හිටියද? ඔයා පොලිමේ කොපමණ වෙලාවක් පොලිං ගහලා හිටියද? 我拍了 මම පොලිං ගහලා හිටියා. 一个钟了一个钟 පැය කාලක්. 一个钟කියන්නේ පැය කාලක්. 一个钟了是不是නේද? 工作人员工作人员කියලා කියන්නේ මේ 工作人员කියලා කියන්නේ staff member කෙනෙක්. 工作人员工作කියන්නේ රැකියාව කරනවා 人员කියන්නේ member. රැකියාව කරන කෙනෙක් කියන්නේ staff member කෙනෙක්. staff member කෙනෙක් right? ඔෆිස් වල වැඩ කරන අයට කියනවා අපි 工作人员. thai manla ගොඩක් slow මන්දගාමි. හරි මන්දගාමි. හරිම slow. සබුස නේද? මේ staff member හරිම members ලා හරිම slow නේද? thai manla හරි අපි දැන් බලමු මෙතනින් ඒව කොහොමද මාරු කරන්න තියෙන්නේ කියලා අපි මේ වචන ටික එක සෙට් එක ගමු මේ සෙට් එක අපි ඒක තේරුම් අරගෙන ඒකේ අර්ථය මොකක්ද කියලා බලලා මේකට රීප්ලේස් කරලා ඒකත් බලලා ඊළඟ එකට එහෙම යන්න මොකද මෙතන ගොඩක් තියෙන නිසා අපි බලමු පළවෙනි එක තියෙනවා බලන්න හුවන් කියන්නේ හුවමාරු කරනවා එක්ස්චේන්ජ් කරනවා චියන් කියන්නේ මුදල් සල්ලි money ෂෙෆන්ටොන් මිනිත්තු 10යි රන් පුද්ගලයා මිනිසා දුව වැඩි ගොඩක් කියන අදහස. අපි බලමු. 你还钱还了多长时间你还钱还了多长时间ඔයා මුදල් මාරු කිරීම කොපමණ වෙලාවක් සිද්ධ කරාද? 我还了10分钟了我还了10分钟了මම විනාඩි 10ක් තිස්සේ මාරු කරමින් ඉන්නේ. 是不是人太多了是不是නේද人太多了මිනිස්සු ගොඩක් වැඩි නේද මිනිස්සු ගොඩක් වැඩි නේද දැක්කද දැන් මේක තීහුවන් කරාම වෙනස්ම විදිහේ සිටුේෂන් එකක් තමයි ආවේ අවස්ථාවක් නිරූපණය කරා අවස්ථාවක් නිර්මාණය වුණා වෙනස් විදිහේ අවස්ථාවක් නිර්මාණය වුණා එතකොට ඔන්න ඔයගොල්ලන්ට මේක තමයි මම කිව්වේ වෙනස් විදිහේ අවස්ථාවන් නිර්මාණය කරන්න පුළුවන් එකම ස්ට්‍රක්චර් එකට අපිට ගිහිල්ලා ඒකේ චූටි දේවල් වෙනස් කරලා චූටි දේවල් වෙනස් කරන්නේ right ඊළඟට බලන්න ඊළඟට මොන මේ ලයින් එක හරි. දැන් අපි දෙවෙනි එකට යනවා. මෙන්න මේකට. හරිද? දෙවෙනි එකට යනවා. දෙවෙනි එකේ තියෙන බලන්න මුලින්ම දෙනවා G post කරනවා අපි මොන හරි දෙයක්. පවුගුවෝ කියන්නේ parcel කියන අදහස. පාර්සලය. G කියන්නේ post කරනවා, send කරනවා, තැපැල් කරනවා. පවුගුවෝ පාර්සලය. ඊළඟට 20分钟කියලා කියන්නේ විනාඩි 20ක්. 20分钟මිනිත්තු 20ක්. 工作人员අන්න 工作人员කියන්නේ staff member කෙනෙක් මොන හරි ආයතනයක වැඩ කරන post office එකේ වැඩ කරන කෙනෙක් වෙන්නේ. ශාව කියන්නේ අඩුයි, few less ටිකයි අඩුයි කියන අදහස. right අපි දැන් බලමු මේ ටික කොහොමද මේකට T1 කරන්නේ replace කරන්නේ. 你寄包裹寄了多长时间ඔයා පාර්සලය කොපමණ වේලාවක් තිස්සේ මේ send කරනවද? තපල් කරනවද? 我寄了
ආර්ෂ ෆෙන්ටොන්ල මම විනාඩි 20ක් තිස්සේ මේක පෝස්ට් කරනවා. 是不是工作人员太少了මේ ස්ටාෆ් මෙම්බර්ස්ලා ගොඩක් අඩුයි නේද? දැක්කද? එහෙම අදා ගන්න පුළුවන්. දැන් අන්න පෝස්ට් ඔෆිස් එක සිද්ධියක්. ඊළඟට මේක. බලමු. බලන්න ඉතින් බන් කියන්නේ to handle or to deal with කියන තේරුම කරනවා to do. කරනවා හදනවා කියන තේරුම ගන්න පුළුවන් බන් එකකින්. drunk කියලා කියනවා certificate එක card එක ඒ වගේ දසක්. drunk certificate or card. 10天 කියන්නේ දින 10ක්. 10天 දින 10ක් 10 days. 工作人员 staff member. මං කියලා කියන්නේ කාර්ය බහුලයි. busy. අපි බලමු එහෙනම්. ni ban drunk ban la duo trang surgeon. ඔයා ban drunk මොන හරි අපි ගමු සර්ටිෆිකේට් එකක් නැත්නම් කාඩ් එකක් ඒ වගේ නැත්නම් අපි කියනවා මේක ban drunk කියන එක අපි ඔය භාවිත කරන මේ chain drunk කියලා. chain drunk කියන්නේ වීසා හදනවා වගේ අදහසකටත් මේක ගන්න පුළුවන්. right? අපි මොන හරි කාඩ් එකක් හරි මොන හරි දෙයක් හදනවා. හරි? ඒ වගේ දෙයක්. සර්ටිෆිකේට් එකක් මොන හරි දෙයක් හදා ගන්න. ni ban drunk ban la duo trang surgeon. වා සර්ටිෆිකේට් එක හදන්න කොපමණ කාලයක් වැය කළාද? කොපමණ කාලයක් තිස්සේ හදනවද? මේ කොපමණ කාලයක් හැදුවද? 我ban了10天බලන්න දින 10ක් තිස්සේ 我ban了10天了මම දින 10ක් තිස්සේ මේක හදනවා 是不是නේද 工作人员太忙了මේ ස්ටාෆ් මෙම්බර්ස්ලා ගොඩාක් කාර්යබහුලයි නේද අන්න එහෙම අදහසක් දීලා තියෙනවා right ඊළඟ එක මේක zuo කියන්නේ to sit වාඩි වෙනවා zuo to sit වාඩි වෙනවා tr වාහනය වාහනය කාර් එකට අපි කියනවා tr කියලා ඊග බංශාවශ පැය එකමාරක් tr ආයතන tr කියන්නේ වාහනය මන් කියන්නේ slow මන්දගාමී අපි බලමු දැන් මේක රිප්ලේස් කරලා ni suo tr suo la duo trang shujien ඔයා වාහනේ කොපමණ වෙලාවක් මේ රයිඩ් කරාද කියන්නේ වාහනේ පැසෙන්ජර් කෙනෙක් විදිහට ගියාද 我做了一个半小时了මම පැය කමාරක් තිස්සේ වාහනේ පැසෙන්ජර් කෙනෙක් විදිහට යනවා 是不是车太慢了是不是车太慢了වාහනේ ගොඩක් ස්ලෝ නේද ගොඩක් මන්දගාමී නේද right ඊළඟ එක අන්න තියෙනවා my can to buy මිලදී ගන්නවා ifu ඇඳුම් ifu කියන්නේ ඇඳුම් liang xiaoshi පැය දෙකක් how ifu හොඳ ඇඳුම් duo කියන්නේ වැඩි ගොඩයි කියන අදහස duo අපි නම් දැන් ඒකත් මාරු කරලා බලමු ni my ifu maila duo translation ඔයා ඇඳුම් කොච්චර වෙලාවක් මිලදී ගන්නවද 我买了2小时了මම පැය දෙකක් තිස්සේ ඇඳුම් මිලදී ගන්නවා 是不是好衣服太多了හොඳ ඇඳුම් ගොඩක් තියෙනව නේද මෙන්න මෙහෙම අහලා තියෙනවා right okay හොඳ ඇඳුම් ගොඩක් තියෙනව නේද right okay මේ තයි දුවල ගොඩක් වැඩි නේද right මෙන්න මේ විදිහට අපිට තීහුවම් කරලා මේක හදා ගන්න පුළුවන්. ඔන්න බලන්න අපි හරි ලස්සන ප්‍රැක්ටිස් එකක් මේක කරේ. මේ ප්‍රැක්ටිස් එක ඔයගොල්ලෝ දැන් ඔන්න ආයෙ මේ වීඩියෝ එක පොඩි වෙලාවකට පෝස්ට් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන් තාම මේ විදිහට වචන ටිකක් අරගෙන මේ රීප්ලේස් කරපු තැන් වල බලන්න මේ තියෙන්නේ මේ ඇක්ෂන් එකක්, මේ තියෙන්නේ ඇක්ෂන් එකට අදාළ ඔබ්ජෙක්ට් එක, මේ තියෙන්නේ ටයිම් ඩියුරේෂන් එකක්, මේ තියෙන්නේ යම් කිසි දේ කරන කෙනෙක් හෝ ඒ කියන්නේ මෙතන අපි යම් කිසි දෙයක හෝ කෙනෙකුගේ තත්ත්වය ස්වභාවයක් විස්තර කරනවා ඒකට තමයි ඒක භාවිත කරන්නේ. ඊළඟට qualities තියෙනවා. ඔයගොල්ලන්ට හරි ලේසි. ඒ words වල තියෙන විදියටම ඔයගොල්ලෝ words ටිකක් select කරගන්න. select කළා මේක T1 කරලා බලන්න. right? එතකොට ඔයගොල්ලන්ට ඕන හොඳ improvement එකක් ලබා ගන්න පුළුවන් මේ පුහුණුව හරහා. මේ විදිහට දිගටම කරගෙන යන්න ඕන පුහුණු වීම. එතකොට තමයි භාෂාවක් හොඳට කතා කරන්න නේද? අපිට ඒක ලියන්න කියන්න පුරුදු වෙන්න පුළුවන්. right? okay guys අපි බලමු එහෙනම් ඊළඟට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. බලන්න ඒ වගේම තවත් ඔන්න තියෙනවා අපිට ජූසින් T1 කරන්න දේවල් දෙකක්. අපි කැටගරිස් දෙකක් තියෙනවා. අපි බලමු. බොහොම පුංචි දෙකක් තියෙන නේ.
තායුන් ෂම්මා සියකවන් තායුන් ෂම්මා එයා මොනවා පාවිච්චි කරලාද සියකවන් ලියන්නේ කර්වන් කියලා කියන්නේ ටෙක්ස්ට් එක ඩයලොග් එක නැත්නම් ටෙක්ස්ට් එක පාඩම ලියන්නේ මොනවා පාවිච්චි කරලාද තායුන් දියන්නාව එයා පරිගණකය පාවිච්චි කළා සියකවන් පාඩම ලියනවා බලන්න මෙතන තියෙනවා හුවා අඳිනවා චොංගෝහා චීන චිත්‍ර මොනවාද මෝ මේ අපි කියනවා ඉන්ක් මේ කළු තින්ත තමයි මෝල් කියලා කියන්නේ ඊළඟට තියෙනවා පාව කියලා කියන්නේ රැප් කරනවා ඔතනවා ෂූ කියලා කියන්නේ පොත ඩ්‍ර කියලා කියන්නේ පේපර් කඩදාසි සුවෝ කරනවා හදනවා ට්‍රෙන්ෂාන් නම් ෂර්ට් එන මේක නිකන් මහනවා වගේ අදහසක් සර්ටෝ කියලා කියන්නේ සිල්ක් සර්ටෝ ජීෂාව් හඳුන්වා දෙනවා ශාන්හායි නගරය හයු චීන භාෂාව හුවන් මාරු කරනවා එක්ස්චේන්ජ් රන්මින්බි RMB ඒ කියන්නේ චීන මුදල් ඒකකය ඉන්බාං කියලා කියන්නේ ස්ටර්ලින් පවුන්ඩ් රයිට් අත් බලමු මේ ටික මාරු කරගෙන ගිහිල්ලා තායුන් ෂම්මා හුවා චොංගෝහා එයා මොනවා පාවිච්චි කළද චීන මේ චිත්‍ර අඳින්නේ තායුන් මෝ හුවා චොංගෝහා එයා මේ ඉන්ක් පාවිච්චි කරලා චීන චිත්‍ර අඳිනවා තායුන් ෂම්මා පාව ෂූ එයා මොනවා පාවිච්චි කළද පොත රැප් කරන්නේ ඔතන්නේ තායුන් ඩ්‍ර පාව ෂූ එයා කඩදාසි පාවිච්චි කළා පොත ඔතනවා තායුන් ෂම්මා සුවෝ චෙන්සාන් එයා මොනවා පාවිච්චි කළද ෂර්ට් මහන්නේ තායුන් සර්ටෝ සුවෝ චෙන්සාන් එයා සිල්ක් පාවිච්චි කළ ෂර්ට් මහනවා තායුන් ෂම්මා ජියෂාව් ශාන්හායි එයා මොනවා පාවිච්චි කළද ශාන්හායි ඉන්ට්‍රොඩියුස් කරන්නේ තායුන් හයු ජියෂාව් ශාන්හායි එයා චීන භාවිත කළා චීන භාෂා භාවිත කළා ශාන්හායි ඉන්ට්‍රොඩියුස් කරනවා තායුන් ෂම්මා හුවන් රන්මින්බි තායුන් ඉන්බාං හුවන් රන්මින්බි එයා මොනවා පාවිච්චි කළද RMB හුමාරු කරන්නේ එක්ස්චේන්ජ් කරන්නේ එයා ස්ටර්ලින් පවුන්ඩ් භාවිත කළා RMB හුමාරු කරනවා right ඊළඟට බලන්න ඕකේ දැන් මේකටත් ඔන්න ඔයගොල්ලන්ට ගොඩාක් තව හදා ගන්න පුළුවන් මේ පැත්තේ දා ගන්නවා ඇක්ෂන් එකක් ඒ ඇක්ෂන් එකට අදාළ ඔබ්ජෙක්ට් එක මෙතෙන්ට දා ගන්න ඊළඟට ඒක මොනවා go through කළාද ඒක කරන්න කියලා මෙතන හදා ගන්න පුළුවන් ඊළඟට බලන්න නී මෙයිතියන් සම්ම හුයිජා නී මෙයිතියන් වා හැමදාම සම්ම කොහොමද හුයිජා නැවත ගෙදර යන්නේ නී මෙයිතියන් සම්ම හුයිජා වා හැමදාම කොහොමද ආපහු ගෙදර යන්නේ 我每天坐公共汽车回家මම හැමදාම 坐公共汽车回家බස් එකේ පබ්ලික් බස් එකේ තමයි නැවත ගෙදර යන්නේ මෙන්න මෙතන ඇතුළේ තියෙන ටික බලමු ලයි ෂුවේ යුවන් නැවත ඒ කියන්නේ ලයි ෂුවේ යුවන් පාසලට එනවා සුවෝ සන්චි වූ ලූටර් සුවෝ එයා එන්නේ 375 රූට් එකේ බස් එකේ තමයි එන්නේ දාවුගුම්ස කම්පැනිට ළඟා වෙනවා සුවදීතියේ කොහොමද එන්නේ සබ්වේ එකේ මෙට්‍රෝ එකේ එන්නේ උමන්දුම්රින් එන්නේ හුයිජියා නැවත ගෙදර යනවා සෝ කොහොමද ඇවිදගෙන යන්නේ චු බන්ගොංශ ඔෆිස් එකට යනවා චීචර් සිං චර්ච් සර්සිංච ෆුට් සයිකල් එකෙන් චී ෆුට් සයිකල් එක රයිඩ් කරගෙන පැදගෙන යන්නේ අපි බලමු චේන්ජ් කරලා නී මේතියන් සම්ම ලයි ෂුයිවන් වා කොහොමද හැමදාම පාසලට එන්නේ වෝ මේතියන් සුවෝ සන්චි වූ ලූටර් හුයි ලයි ෂුයිවන් මං හැමදාම 375 රූට් එකේ බස් එකේ තමයි පාසලට එන්නේ. නී මේතියන් සම දාවුගුම්ස හැමදාම කොහොමද ඔෆිස් එකට ළඟා වෙන්නේ? වෝ මේතියන් සුවදීතියේ දාවුගුම්ස මම හැමදාම මෙට්‍රෝ එකේ තමයි මේ ඔෆිස් එකට එන්නේ. මේ කම්පැනි එකට එන්නේ. නී මේතියන් සම හුයිජා ඔයා කොහොමද හැමදාම ගෙදර එන්නේ? වෝ මේතියන් zou හුයිජා මං හැමදාම ඇවිදගෙනයි නැවත ගෙදර එන්නේ. නී මේතියන් සම චු බන්ගොංශ ඔයා හැමදාම කොහොමද ඔෆිස් එකට යන්නේ? වෝ මේතියන් චී චර්සින්ට් චු බන්ගොංශ මං හැමදාම සයිකල් එක පදගෙන තමයි ඔෆිස් එකට යන්නේ. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මේක
තීහුවාන් කරගන්න පුළුවන් guys right ඉතින් මේ වගේ ඒවා තව ගොඩාක් ඔයගොල්ලෝ හදන sentences වල තියෙන පොඩි කොටස් හරි කමන්නේ ඔයගොල්ලෝ හෝමාරු කරමින් පුහුණු වීම කරන්න තව sentences හදා ගන්න හොඳට මතක තියාගන්න මේ වගේ ගොඩාක් sentences අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කළ යුතුයි චීන භාෂාව පුහුණු වීම කිරීමේදී right okay අපි දැන් ඊළඟට සූදානම් වෙන්නේ මම ඔයගොල්ලන්ට කිව්වා මේ එපිසෝඩ් එකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කියලා කොහොමද අපි මේ 19 වෙනි පාඩම ඉගෙන ගත්ත දේවල් වලින් රචනාවක් වගේ දෙයක් ලියාගන්නේ. කියන්නේ පොඩි කතාවක් වගේ දෙයක් ලියාගන්නේ කොහොමද කියන එක. ඉතින් රචනාවක් ලියන්නේ කොහොමද? මෙන්න මෙතන තියෙනවා මම රචනාවක් ලියලා දිනවා. ඔයගොල්ලෝ දැනට මේ 19 වෙනි පාඩම දක්වා මේ පාඨමාලාවේ අපි මේ DP education මේ නාලිකා වහරාව ඔයගොල්ලන්ට ලබා දෙන මේ පාඨමාලාවේ මුල සිට මේ දක්වා ඉගෙන ගත්ත දේවල් වලින් පමණක් ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහේ රචනාවක් තමයි මම මෙතන මේ සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේකේ මේ ප්‍රමාණය විතරක් නෙමෙයි. තව කොටස් දෙකක් අපිට තියෙනවා ඉගෙන ගන්න ඉදිරියේ ඉස්සරහට. අපි ඒකත් දැන් මේ සාකච්ඡා කරගෙන යනවා. මම ඉස්සර වෙලාම මේ කොටසට අදාළව තියෙන මේ ඡේද කොටස අවසන් කරලා ඉන්නම්. ඊට පස්සේ අපි ඊළඟ ස්ලයිඩ්ස් වලට යමු. හොඳයි. එහෙනම් බලන්න මේකේ මාතෘකාව. හරි ලස්සන මාතෘකාවක් තියෙන්නේ. Guanheize Heiße Guanheize මේ ගුවන් කියලා කියන්නේ අපි කයා කරනවා හොයලා බලනවා කියන අදහස. ගුවන් කයා කරනවා හොයලා බලනවා වගේ අදහස. Guanheize දරුවන් ගැන කයා කරනවා. Heiße ද නැත්තම් Guanheize නැත්තම් දරුවන් ගැන කයා කරන්නේ නැද්ද? දරුවෝ ගැන කයා කරනවද නැත්තම් කයා කරන්නේ නැද්ද? ඒක තමයි මාතෘකාව. right? අපි බලමු දරුවන් ගැන කයා කරනවද නැත්තම් කයා කරන්නේ නැද්ද? මේක තමයි මාතෘකාව. අපි බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. ඉස්සර වෙලා මම ඔයගොල්ලන්ට මේ සම්පූර්ණ ඡේද කොටස හැමීට කියවලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ කියවන්න උත්සාහ කරන්න මාත් එක්කම right 我女儿今年14岁她已经开始不听我们的话了常常让我和她妈妈生气我们让她学画画每个星期天我都不休息跟她一起坐公共汽车到老师家去可是刚学了2个月他说画画不容易他不想学了我们让他学钢琴把钢琴也买来了现在刚学了1个月他说学钢琴跟学画一样没意思我们不知道该怎么办是不是别的孩子都跟我的女儿一样බලමු මොකද්ද මේ කියන්නේ කියලා 我女儿මගේ දුව my daughter 今年මේ අවුරුද්දේ 14 岁 එයාට වයස අවුරුදු 14යි තා අය ඊජින් දැනටමත් කැයිෂ් ආරම්භ කළා තියෙනවා පූතින් අහන්නේ නැති වෙන්න වොමන්ද අපේ හොයාල අපි කියන දේ අහන්න නැති වෙන්න දැම්ම ආරම්භ කළා තියෙනවා චාංචා නිතර රංගෝ ලෙට් ඉඩ දෙනවා පොළඹවනවා යොමු කරනවා වෝ මම සහ ඇගේ මව ශංචි කේන්ති ගන්න පොළඹවනවා මමයි අම්මවයි එයාගේ අම්මවයි කේන්ති ගන්න පොළඹවනවා වොමන් රාංතා අපි ඇයට ඇව යොමු කරා ශුයි හුවා හුවා ඉගෙන ගන්න චිත්‍ර අඳින්න මේක සිංචි සෑම සිංචි තියන් සෑම ඉරිදාවකම වෝ දෝ පූ ශිව්ෂි මම විවේක ගන්නෙ නැහැ ගන්තා ඇය සමග ඊචි එකට සුවෝ යනවා ගොංගොං චීට්‍ර එකෙන් සෝ ගොංගොං චීට්‍ර බස් එකෙන් බස් එකෙන් දාව දක්වා කොහෙද ලාවෂජ්‍ය ගුරුතුමාගේ ගෙදරට යනවා බස් එකේ ගුරුතුමාගේ ගෙදරට යනවා කර්ෂර් බට් නමුත් ගං ශුවේල ලියංගයුවේ ගං කියන්නේ මේ ඉගෙන ගත්ත ගමන්ම ගං ශුවේල ඉගෙන ගත්ත ගමන්ම ලියංගයුවේ මාස 2ක් ඉගෙනගෙන අවසන් වුණු ගමන්ම තා අය කිව්වා තා ෂුවෝ හුවා චිත්‍ර අඳින එක පුරොංගි ලේසි නෑ කියලා රොංගි කියන්නේ ලේසි පුරොංගි ලේසි නෑ තා පුසියන් ඇයට අවශ්‍ය නෑ ශුවේලා ඉගෙන ගන්න තා පුසියන් ශුවේලා ඇයට ඉගෙන ගන්න ඕනේ නෑ woman අපි රංතා let her අපි පෙළඹෙව්වා ඇයව ශුවේ ගංචින් ඉගෙන ගන්න ගංචින් කියලා කියන්නේ මේ පියානෝ වාදනය කරන්න පියානෝ වාදනය කරන ගංචින් කියලා ඉගෙන ගන්න ගංචින් පියානෝ ඉගෙන ගන්න යොමු කරා. තා ගංචින්යේ අය පියානෝ වාදනය කිරීමත් ඇයගේ පියානෝවත් මයිලයිල
පා ගංචින් එමයිලාල පියානෝවකුත් මිලදී අරගෙන ආවා. සියන්සයි දැන් ගාංශුවේල මේ ගාංශුවේල ඊග යුවේ මාසයක් ඉගෙන ගත්ත ගමම්ම ගාංශුවේල ඊග යුවේ තාෂෝ ඇය කිව්වා ශුවේ ගංචින් පියානෝ වාදනය ඉගෙන ගැනීමත් ගංශුවේ හුවාර් මේ ඉගෙන ගන්න එක මොනවද චිත්‍රාන්දීම ඉගෙන ගන්න එකට සමානවම ඊයන් මේ ඊස ඉන්ට්‍රස්ටිං නෑ කියලා. වොමන් පුටුදාෝ අපි දන්නේ නෑ වොමන් පුටුදාෝ ගැයි සම්මබාන් අන ගැයි කියන්නේ should යුතුයි සම්මබාන් මොනවද කළ යුත්තේ කියලා අපිට හිතා ගන්න බෑ. වොමන් පුටුදා ගැයි සම්මබාන් ශපුෂ නේද බියද හයිද කියන්නේ වෙනත් ළමයි දෝ සියලු දෙනා ගන් වෝද නිවර් මගේ දුව වාගේමද කියලා ප්‍රශ්නයක් අහනවා. නේද? මගේ දුව වාගේම නේද කියලා ප්‍රශ්නයක් අහනවා. අනිත් ළමයිත් මගේ දුව වාගේම නේද කියලා ප්‍රශ්නයක් අහනවා. right? ඕකේ. ලස්සන කතාවක් කියන්නේ. ඊළඟට බලන්න. ඊළඟ ඡේදයේ තියෙනවා 昨天我到书店去想找一本怎么教育孩子的书售货员给我找出了3本书一本书别管孩子一本书还是不能不管还有一本书管还是不管孩子我把3本书都买来了也都看了可是3本书的观点一本跟一本不一样那我们看看昨天一夜我妈妈到dakwa නැතන්ට ෂූදියන්ච් මොකටද ගියේ ෂූදියන් එකට බුක් ස්ටෝර් එකට ගියා සියන්ට්‍රාව් හොයා ගන්න ඕන උනා ඊබන් එක පොතක් ජන්ම කොහොමද කියලා ජියාව් එඩියුකේට් කරන්නේ අධ්‍යාපනය ලබා දෙන්නේ හයිසර්ද ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද කියන පොතක් හොයන්න ගියා ෂෝ හෝ යුවන් කියලා කියන්නේ මේ සෙල්ස් පර්සන් රයිට් ඒ කියන්නේ කඩේ ඉන බුක් සෙල් කරන කෙනා ෂෝ හෝ යුවන් ගේවෝ මට ඩ්‍රාව් ටූල හොයලා දුන්නා සන්බන්ෂු පොත්තුණක් හොයලා දුන්නා ඊබන්ෂ එක පොතක් බියේ ගුවන් හයිස බියේ ගුවන් එපා කයා කරන්න හයිස ගුවන් කරන්න එපා ඒ කියන්නේ මේ කන්ට්‍රෝල් කරන්න පාලනය කරන්න යන්න එපා වගේ දසනියක් බියේ ගුවන් හයිස කිතර කයා කරන්න එපා කියලා කියන ළමයි ගැන වැඩි ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරන්න යන්න එපා ඒ වගේ දසක් දෙන්න ඊබන්ෂ එක පොතක් තියෙනවා හයිස පූනම් පූගුවන් ළමයි පූනම් බෑ පූගුවන් ඒගොල්ලන්ව කයා නොකර ඉන්න බෑ ළමයින්ව කයා නොකර ඉන්න බෑ ළමයි ගැන හොයන්නේ බලන්න නැතුව ඉන්න බෑ ළමයිව කන්ට්‍රෝල් නොකර බෑ කියන තව පොතක් හම්බුණා හයියෝ ඊබන්ෂු හයියෝ කියන්නේ තවත් තියෙනවා ඊබන්ෂු එක පොතක් ඊබන්ෂ හයියෝ ඊබන්ෂ තව එක පොතක් තියෙනවා ගුවන් හයිෂ පූගුවන් හයිස ගුවන් හයිෂ පූගුවන් හයිස දරුවන්ව කන්ට්‍රෝල් කරනවද නැද්ද පාලනය කරනවද නැද්ද කියලා තමයි ඊළඟ පොතේ තියෙන්නේ කයා කරනවද නැද්ද දරුවන් ගැන වෝපා මම පා සන්බන්ෂු පොත් තුනම දෝ මයිලාල මම මේ පොත් තුනම අරගෙන ආවා ඒදෝ කන්ල ඒ වගේම ඔක්කොම බැලුවා ඒදෝ කන්ල කර්ෂ බාට් නමුත් සන්බන්ෂු පොත් තුනේම ගුවන්දියන් කියලා කියන්නේ ඒකේ තියෙන අපි කියන මේ මේන්ම පොයින්ට්ස් ටික වැදගත්ම එකේ තියෙන බලන්න තියෙන ප්‍රධාන වැදගත් පොයින්ට්ස් ටික ඊබන් ගන් ඊබන් පුයියා එක පොතකට එක පොතක් පුයියා අසමානයි පුයියා වෙනස් කියලා කියනවා රයිට් අපි බලමු ඊළඟට මොකක්ද කියන්නේ කියලා අර ලස්සන කොටසක් නේ රයිට් ඊළඟට බලන්න මෙහෙම එකක් තියෙනවා wo chang chang xiang මම නිතර හිතනවා wo chang chang xiang මම නිතරම හිතනවා ඉංගයි අනිවාර්යයෙන්ම සම්ම කොහොමද ජියායු හයිස් මම නිතරම හිතනවා අනිවාර්යයෙන්ම කොහොමද ළමයට අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියලා. තාරෙන්ද ගුවන්දියන් ලොකු අයගේ ගුවන්දියන් ඒගොල්ලන්ගේ තියෙන මේ දැක්ම ඒගොල්ලෝ මේ දේ ගැන හිතන විදිය දැක්ම ගන් හයිස් ළමයි සමග බලද්දී මොකද වෙන්නේ ළමයන්ට පුයියා වැඩිහිටියන්ගේ දැක්ම සහ වැඩිහිටියන්ගේ ගුවන්දියන් එක දැක්ම ළමයින්ගේ දැක්මට වඩා වෙනස්. වැයිගුවරන්ද විදේශිකයන්ගේ ගුවන්දියන් ඒගොල්ලන්ගේ දැක්ම ගන් චොංගුවරන් චීන ජාතිකයන්ට වෙනස්. පුයියා වෙනස්. හයිසර්ගන් දරුවන් ගන් හයිස් දරුවන්
සහ දරුවන් අතරත් පුයියම් වෙනස්. දරුවන් සහ දරුවන් උත් නැගෙන එක දරුවෙක්ට තව දරුවෙක් වෙනස්. තාරන් කියන්නේ ලොකු අය රං හයිස ළමයින්ව පොළඹවනවා ශුවේ ගන්ටින් මොනවාද පියානෝ ප්ලේ කරන්න. කෂ නමුත් ජග හයිස මේ ළමයා කර්නන් සමහර විට තින්දාව ගන්ටින් මේ ළමයට ඇහුනම ගන්ටින් පියානෝ එක ජීව් තෝතන් සමහරට පියානෝ ප්ලේ කරනවා එනකොටත් තෝතන් ඔලුව රිදෙනවා ඇති. තාරන් සියන් ලොකු අය හිතනවා ඉඩ මේ යොමු කරන්න හයිස දරුවන් ශ්වේහුවාර් චිත්‍ර අඳින්න ඉගෙන ගන්න. කෂ නමුත් හයිස දරුවා සීහුවන් කැමතියදී චාංජින්ජු බීජිං ඔපෙරා ගායනා කරන්න. තිංෂුවෝ අහන්න ලැබුණා දැනගන්න ලැබුණා වැයිගුවද පිටරට ෆොරින් දරුවන් හයිස සියාක ජීව් දේශන ඉවරුණාට පස්සේ පාසල් ඉවරුණාට පස්සේ ජීව් කය ඒගොල්ලන්ට පුළුවන් සුව කරන්න සර්ජී සීහුවන්ද තමා කැමති සර්චින් වැඩක් කරන්න පුළුවන්. චොංගුවද චීනයේ හයිස දරුවන් චීනයේ දරුවන් වංශාන් රෑ ෂීදියන් රෑ 11ට හැයි ආවසුව තව කරන්න ඕන සුව ලියන්සි. ඒ කියන්නේ පුහුණු වීම කරන්න ඕන. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ගෙදර වැඩ කරන්න ඕන. මේ දීප හෝම්වර්ක්ස් කරන්න ඕන. වොපංයෝ මගේ යහළුවාගේ ළමයා හයිස වොපංයෝද හයිස මගේ යාළුවගේ දරුවා පූයුම් තාපාපා අවශ්‍ය නැහැ. තාපාපා ඇගේ තාත්තා මාමා ගුවන්. එයාගේ තාත්තා අම්මයි එයා ගැන හොයන්න කන්ට්‍රෝල් කරන්න එයාව ගැන කෙයා කරන්න ඕනේ. කර්ෂ වොනියුවා නමුත් මගේ දුව කියලා කියනවා. නමුත් මගේ දුව හිතන්න දෙයක් තමයි දීලා තියෙන්නේ. ගුවන් හයිස් දරුවෙකු ගැන කෙයා කරන එක එයා ගැන එයාව කන්ට්‍රෝල් කරන එක. හයිස් පූ ගුවන් හයිස් එමෙ නැත්නම් එයාව කන්ට්‍රෝල් නොකරන එක. ඩන්ෂ ඇත්තටම ඊග එක තාවන්තියා ඇත්තටම එක විශාල ප්‍රශ්නයක් කියලා කියනවා. ඊග තාවන්තියා විශාල ප්‍රශ්නයක්. right okay guys එහෙනම් ඔන්න මම ඔයගලන්ට කිව්වා වගේම බලන්න මේ ලොකු කතාවක් අපි ස්ටෝරි එකක් මේ ලියලා තියෙන්නේ. right ඉතින් මේක ඔයගොල්ලෝ තව ගෙදරදී වෙලාව අරගෙන මේ වීඩියෝ එකේ නැවත ආපස්සට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් මේක නෝට් ඩවුන් කරගන්න. නේද? නෝට් ඩවුන් කරගෙන ඒක කියවන්න බලන්න. ඒකේ තියෙන ව්‍යාකරණ ටික මොනවද කියලා බලන්න. දැන් අපි මේ ඉගෙනගත්ත ව්‍යාකරණම තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ ඉගෙනගත්ත ව්‍යාකරණ ටික නැවත මතක් කරගන්න. right? මේක ලියපු ස්ටයිල් එක පොඩ්ඩක් මේ අධ්‍යයනය කරන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා අපි දන්න දේවල් නෙමෙයි තියෙන්නේ. ඒ දේවල් අපිට මෙහෙමත් මේක ලියා ගන්න පුළුවන්. පුළුවන් තරම් මේ වගේ දේවල් කියවන්න ඕන. right? මේවා ඇතුලෙන් තේරුම් ගන්න අපි ඉගෙනගත්ත ව්‍යාකරණ මේ දින අපි ඉගෙනගත්ත වචන තියෙන්නේ. අලුත් වචන ඕන එකක් දෙකක් ඇති. නේද? ඒ වගේ හැර වෙනත් වචන නැහැ. ගොඩක් ලොකු ප්‍රමාණයක් මේ වගේ එකක් ඇතුලේ නැහැ. ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ නැති වචන ඕන එකක් දෙකක් තියෙයි උපරිම. right? okay. එහෙනම් අපි අපේ 19 වෙනි පාඩමේ පුනරීක්ෂණ කොටස මේ විදිහට අවසන් කරනවා. ඉතින් එහෙනම් අපි තවත් මේ වගේම ලස්සන හරබර පාඩමක් අරගෙන නැවතත් ඔබගේ නිවහනට එනතුරු ඔබ සියලු දෙනාටම 再见